හරි. ගානක් මෙන්න මෙහෙම. දෛශික ගානක්. කියලා තිනවා O ලක්ෂයට සාපේක්ෂව O A දෛශිකය O B දෛශිකය මේ විදිහට ඉන්නවලු. මම මෙයාලා සිම්පල් A දෛශිකය සිම්පල් B දෛශිකය කියලා නම් කරගත්තා. AC ට CB අනුපාතය දෙකට එකයිලු. OC දෛශිකය මෙන්න මෙයා කියලා පෙන්වන්න කියලා. හරිද? මේ පොඩි රූපයක් දාගමු බලන්න. A B C කියලා කෙනෙක් ඉන්නවලු. මෙන්න මෙතන දෙකට එකයි. ඔන්න විදිහට ඉන්නවලු. එතකොට ප්‍රශ්නේ අහන්නේ OC දෛශිකය. හරිද? OB ඉන්නවා. OA OB මෙයාලා ඉන්නවා. OC දෛශිකය හොයන්න දැන් සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට OC කියන කෙනා OA දන AC ගිහිල්ලා AC කියන්නේ 3න් 2යි AB කියලා ඒ විදිහට කරන්න පුළුවන්. ඔබ දැන් මෙතන පිහිටුම් දෛශිකය ගැන කියලා තියෙනවානේ. ඒ හින්දා මම මෙහෙම කල්පනා කරනවා. AC බෙදීම CB. ඉන්න මේ අනුපාතය. AC ට CB කියන්නේ දෙකට එකයි. ඒ කියන්නේ AC සමානයි දෙකක් CB. මට මේක ලියන්න පුළුවන් AC දෛශිකය දෙවාරයක් CB දෛශිකය කියලා. හරිද? මම ওই හැඩයට හදාගත්තා. පිහිටුම් දෛශිකයක් නිසා හරිද? පිහිටුම් දෛශිකයේ තියරි මතක තියෙන්න ඕනි. මෙයා මට පසුරින පෙර. කියන්නේ C ඍණ A සමානයි දෙවාරයක් B ඍණ C. ඔන්න ඔය විදිහට ලියා ගන්න පුළුවන්. හරිද? දැන් මම C දෛශිකය යුක්ත කරනවා. මෙතන ඍණ 2යි C මෙහෙට ආවහම ඔක්කොම 3යි C දෛශිකය සමානයි. දෙවාරයක් B දෛශිකය ධන A දෛශිකය. 3යි C දෛශිකය B දෛශිකය කියන්නේ මෙන්න මෙයා. එයා දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට ඍණ 6යි KI ධන 2යි KJ ධන A දෛශිකය කියන්නේ KI ධන 2යි KJ. ඔන්න ඔහම තියෙනවා. 3යි C දෛශිකය ඍණ 6යි KI ධන KI කියන්නේ ඔක්කොම ඍණ 5යි KI. මෙතනින් එනවා 4යි KJ දෛශිකය. මම දෙපැත්තම තුන ඉලක්කමකින් බෙදා ගන්න. මේ ඉන්න තුන මේ පැත්තට කියනවා. මේ තුන් දෙනා වෙන වෙනම බෙදන්න. තුන බෙදීම දෙන්නත් තුනයි. හරිනේ. අපිට පෙන්වන්න තියෙන C දෛශිකය මෙන්න මේ ආකාරයෙන් ආ. හරිද? පළවෙනි එක හරි. ඊළඟට ගානේ අපිට කියනවා මෙහෙම. OC කියන එකනයි AD කියන එකනයි සමාන්තරයිලු. හරිද? AD දෛශිකය දීලා තියෙනවා. OC දෛශිකය AD දෛශිකය සමාන්තරයිලු. දෛශික දෙකක් සමාන්තරයි නම් අපි හිතමුකෝ මෙහෙම. A දෛශිකයම B දෛශිකය සමාන්තරයි කිව්වා කියලා. ඒතර මට මෙයා ලියන්න පුළුවන් A දෛශිකය ලැම්ඩා වතාවක් B. ලැම්ඩා කියන්නේ අදිශයක්. කියන්නේ නියතයක් විදිහට කියන්න පුළුවන්. හරිද? ඒ විදිහට OC AD කියන දෙන්නා සමාන්තරයි කියලානේ කියන්නේ. මම ලියනවා මෙහෙම. OC දෛශිකය ලැම්ඩා වතාවක් AD දෛශිකය කියලා ලියනවා. හරිද? AD දෛශිකය කියලා ලියනවා. අපි AD දෛශිකය දන්නේ නැහැ. හැබැයි OD දෛශිකය දන්නවා. අපි AD දෛශිකය හොයාගමු. OC දෛශිකය නම් දන්නවනේ. ඍණ 5යි K බෙදීම 3යි I ධන 4යි K බෙදීම 3යි J සමානයි ලැම්ඩා වතාවක් AD දෛශිකය. මම වෙන පැත්තකින් මේ හරියට හොයාගන්නම්කෝ AD දෛශිකය. AD දෛශිකය කියන්නේ AO ධන OD. AO කියන්නේ KI ධන 2යි KJ ගේ එළියට එනවා ඍණක්. මොකද OA නෙවෙයි AO නේ. ධන මෙතනින් එනවා 2යි I ධන J. අපි මේක ලස්සනට හැඩ කරගමු මෙහෙම. 2 ඍණ K I ධන 1 ඍණ 2යි K ගේ J. මෙන්න D දෛශිකය. හරිද? එයාගෙන හිල මම මෙතන ආදේශ කරා. 2 ඍණ K වතාවක් I. ලැම්ඩාගෙන් ගුණ වෙන්න එපා. ධන ලැම්ඩා වතාවක් 1 ඍණ 2යි K ගේ J. හරිද? ඔන්න ඔහොම. දැන් මේ දෙන සමාන්තරයි කියලානේ කියන්නේ. හරිද? අපිට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. දැන් දෛශික දෙකක් සමාන්තරයි කියන්නේ මෙහෙම දන්නකො IJ සයිඩ් දෛශික දෙකක්. මේ පැත්තේ IT ඉස්සරහින් ඉන්න සංගුණය මේ පැත්තේ IT ඉස්සරහින් ඉන්න සංගුණයකට සමානයි. මේ පැත්තේ JT ඉස්සරහින් ඉන්න සංගුණයකට මේ පැත්තේ JT ඉස්සරහින් ඉන්න සංගුණයකට සමානයි. හරිද? හැබැයි ඊට කලින් මෙන්න මෙහෙම දන්නකො ලේසි වැඩක් කියලා දෙන්න. මම IJ පද්ධතියක් අරගෙන මම මෙතන මාක් කරනවා 4 මේ පැත්තේ 3. මෙතන A. මෙන්න OA දෛශිකය. හරිද? මේ පැත්තේ T ට කෝණයක් හදනවා කියලා හිතන්න.
හරි. මෙතන ඉන්නේ. එතකොට මෙතන ඉන්නේ 4යි i ධන 3යි j කියන දෛශිකයනේ OA කියන්නේ. 4යි i ධන 3යි j. අපි නිකන් හිතන්නකෝ මෙහෙම. සමාන්තරයි කියන එකේ කතාව. මෙන්න මේ i කියන එක්කෙනත් එක්ක මේ හදන කෝණේ θ. අපි හිතමුකෝ අනුක්‍රමණය කියලා මේ θ කියන එක tan θ වලින් කිව්වොත් tan θ කියන්නේ 3 බෙදීම 4යිනේ. tan θ කියන්නේ 3 බෙදීම 4යි. හරිද? සමාන්තරයි කියන එකේ තේරුම ඔය පොඩ්ඩක් මතක තියාගන්න. අනුක්‍රමණ සමානයි කියන එකෙන් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. අනුක්‍රමණ සමානයි කියන එකෙන්. හරිද? අනුක්‍රමණ සමානයි කියන කතාවේදී මේකත් මොනියම් හෝ වගයක් මේකත් මොනියම් හෝ වගයක්නේ. ඒ කියන්නේ මේ දෛශිකය අපි හිතමුකෝ එහෙම. මේකේ මේ OC දෛශිකයේ ඉන්නේ. OC දෛශිකය. හරිද? C දෛශිකය. C දෛශිකය අපි හිතමුකෝ මෙතනින් තියෙන්නේ කියලා. හරිද? sorry. එතනින් අපිට OC දෛශිකයයි AD දෛශිකයනේ. මෙන්න O මෙන්න C දෛශිකය. ඊළඟට කියන්නේ AD දෛශිකය කියලා. අපි AD දෛශිකය මේ හැරින් ඉන්නවා කියලා හිතමු. අපි හිතමු A මෙතන ඉන්නේ කියලා. සාධාරණ ගමුකෝ. මෙතනින් ඉන්නවා A මෙතනින් ඉන්නවා D. මේක චුට්ටක් හොඳට අහගන්න. සමාන්තරය කියන එකේ තේරුම මෙන්න මේ කෝණ දෙක. θ කෝණ දෙක සමානයි කියන එක. හරිද? ඒ කියන්නේ මෙන්න මේ අනුක්‍රමණ සමානයි කියන එක. මේ θ කියන එක කෙනා අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ උසයි මෙන්න මේ උසයි ඒ කියන්නේ සම්මුඛපාදී විදීම් බද්ධපාදී. සම්මුඛපාදී විදීම් බද්ධපාදී. සම්මුඛපාදී විදීම් බද්ධපාදී කියන්නේ tan θ. ඒකට අනු මේකෙන් හිතුවොත් මේ පැත්තට ඉන්නේ J මේ පැත්තට ඉන්නේ I. මේ උස කියන්නේ මෙන්න මේ විශාලත්වය නේ කියන්නේ J ඉස්සරහින් ඉන්න සංගුණිකේ. ඒ කියන්නේ J ඉස්සරහින් ඉන්න සංගුණිකේ. හරිද? මේ උස කියන්නේ I ඉස්සරහින් ඉන්න සංගුණිකේ මේ අදාළ දෛශිකේ. හරිද? එතකොට දෛශික දෙකක් සමාන්තරයි නම් ඔයාලට මෙන්න මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. J ඉස්සරහින් ඉන්න සංගුණය කියන්නේ 4k බෙදීම 3යි. බෙදීම ඍණ 5k බෙදීම 3යි. ඇයි J ඉස්සරහින් ඉන්නේ y උස වගේ. I ඉස්සරහින් ඉන්නේ x උස වගේ. මේ ඉන්නේ මේ පැත්තේ ඉන්න tan θ. සමානයි. මේ පැත්තේ J ඉස්සරහින් ඉන්නේ ලැම්ඩා වතාවක් 1/2ක ලැම්ඩා වතාවක් 2/k කියලා. හරිද? අපෙන් ප්‍රශ්නේ අහන්නේ k ගේ උත්තරේනේ. k බෙදීම 3ක් k බෙදීම 3ක් ලැම්ඩාට ලැම්ඩා k බෙදීම 3ට k බෙදීම 3 යනවා. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ ඍණ 4 බෙදීම 5 සමානයි. 1/2 k බෙදීම 2/k කියලා. හරිද? මේක චුට්ටක් සුළු කරගමු මේ පැත්තට. මේක හිතින් කරගත්තාම 4k ඍණ 8 සමානයි. ඍණ 10යි k ධන 5. හරිද? මෙතනින් 10යි k මේ පැත්තට ආවම 14යි කියලා මේ 8 එනවා මේ පැත්තට. එතකොට 14යි k සමානයි 13යි. k සමානයි 13 විදීම 14යි කියලා උත්තරේ එනවා.